හුස්ම ගන්න පණ අදින බිලිඳෙකු මව කැටිව අම්මත් හුස්ම ගන්න හදන වාරුවක් නැතිව අඩගියට වුණ මැරුණු සිරුරක් වැනි මට දැනෙන සිතුවිලි ලියන්න මේ කොළේ ඉඩ මදිය. සුසුම්නාව අඩපණ වී දඟලන මව්පුතු කැටිව මේ දකින වාර වේදනාව හද තුල මැවී ලෝකයේ තවුතිසාවක් වැනිය නොබැදි ලෙස දැඩිව අම්මාගේ ආදරය තමයි බලවත් මේ ලෝකේ කාටත් වැඩි. කැඩුණු අතපයක වේදනාව මැව්ව හීන මාලිගාව යා විසුණු විසුණුව ගලා වියාදරේ හෘදය මෙදින් සමානයි ලෝදිය හැලියේ. ගැලවිය නොහැකිය අම්මෙක් පුතෙක්ව විශ්වයක් වැනිය රික්තකයක් මැවීය. හිත්වල දැනෙන වේදනාව මේ අහසටත් වැඩිය. වාංදාන සෙනෙහස බරයි වික්ටෝරියාවටත් වැඩිය. හිත්වලින් අපි අඬන තරමට රිදුනි. සානියන් කාලයක් දෑලගම් හිඳුනි. කෙම්මුර දවස් මේ මාසයට 7-8ක් තිබුණි. දවසින් දවස දුක හිතන දුක්බරම කතා ඇසුනි. හිත නැවත අතරමංව පාරක් හොයන අපි සැඩ සුළං පහරරත් නැවේ බඳ පැලුනි. වස්වැසි වසින පෙර නිමිති දැනුනි. කාගේ හෝ ඇස්වල නොහොරදවාම කඳුලක් තිබුණි. අසරණයි දෛවය වීරු වී හැඩ දැල්වෙන ගෙයි පහනක් උළඟට නිවුනි. යුදගිනි මුළු විශ්වයටම දැනෙනවා මහිමවුනි. වැහි වලාවකින් ගනාදුර පහවයයිද සොඳුරි. ලෙඩ ඇඳන් මිනි කඳන් ඇහැ ආයේ පව් කරා. ලියන පද පේලි වෑන තත් රිදුම් දෙයිකීරි හඬකි. දම්පාට හැන්දෑව කැන්දා බුලන් තෑරුම් එලි මැදින් කොක්කොල අතු හැටට ලෙල දේවි. ඉතින් සඳසාවි මේ රෑම මට මූසලයි. නයි හතු පිපෙන්නට කාලයක් එළඹේවි. දැස් නිලංකාර වීගෙන ඒවි. සිත් පහන් ආනන්දයෙන් ප්‍රඥාවට අයද වී රැහැන්. අම්මා යනු කැඩපතකි. ඇගේ ආදරය උල්පතයකි. හරි ලස්සනටම වෙන්නුවේ අපිට. මැක්සිමම් ගෝර්කි.